අසනත් දර ජීවිතය විඳිනවා කියලා තියෙන ටික්ටොක් තියෙන්නේ. ඔය අපේ අර දාන මේ විශ්ින්න කොල්ලොංග පොඩ්ඩ අන්දලා මෝඩය කරලා මෙහෙමයි ඒ ජීවිතය විදිනවා කියන්නේ මිනිස්සුන්ට ගොඩක් සල්ලි දෙනවා. කතාවක් කියලා තියෙනවා සල්ලි තියෙන මිනිස්සයාට හැමදාම වැලන්ටයින් හැමදාම ක්‍රිස්මස් හැමදාම නිවාස. ඒකේ මේ මිනිස්සු සමහර මිනිස්සුන්ට අපිට හම්බෙච්ච දේවල් තියෙනවා සමහර මිනිස්සු හම්බ කරලා ලබාගත් දේවල් තියෙනවා. එතනට අපි යන්න ඕනේ මහන්සිය. හයි ෆීඩින් ඩිසිප්ලින් කියන එක තියෙනවා. මොටිවේෂන් කියන එක තියෙනවා. ඔය දෙක නැතුව අපිට ගේමක් ගහන්න අමාරුයි. අපි ඔය කෑල්ලක් ඉඳන් අඬ හිටියොත් ඔක් කරන්න බැරි වෙන්නේ. අමාරුයිනේ. කෑල්ලින්ද මට අඬින්නේ හැමදාම. ඒවා මොටිවේෂන් කරගත් මිනිස්සු මම දැකලා තියෙනවා ජීවිතේ. ඒවා මොටිවේෂන් කරන ජීවිතේ ගොඩට ඇවිල්ලා ගේමක් ගහලා එහෙම කරගත් මිනිස්සු මංගාව ඉදු මිනිස්සු ඉන්නවා. ඒවා මොටිවේෂන් කරගෙන වාහන ටික තුනක් අරගෙන එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා. මේ සල්ලි තමයි මේ හැම දෙයකම අරමුණ. හැමදාම ස්කූටර් එක රවුමක් ගන්න ගම ප්ලේන් එකක් ගන්න එක නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ සල්ලි හම්බ කරන්න ඕනේ. අපිට ජීවත් වෙන්න තියෙන ටික කාලයයි. ඒක ඇතුලේ මැච් එකක් ගන්න ඕනේ. නමක් කියන්න ඕනේ. එහෙම නැත්නම් නිකම් මැරෙලා යන මිනිස්සෙක් විතරයි.